මම පල්ලේ කැලේ බණකට වැඩියා බන්ධනාගාරේ. අවුරුදු 22ක විතර තරුණයෙක්. අඬලා වැඳලා කිව්වා හාමුදුරුවනේ එළියට ගිහිල්ලා මේක කියන්න. කියන්නලු කවදාවත් අනුන් හින්දා අපි කාට හරි ගැහුවොත් අනුන්ට ගහන්නේ නේ. විඳවන්නේ කවුද? අපි පුරුදු වෙන්නලු එක විනාඩියක් ඉවසන්න. බන්ධනාගාර අධිකාරිවරයෙක් ලිපියක් ලියනවා. මරණ දඬුවමට උරුමකම් කියන හිරකාරයෝ 100ක් කරගෙන අහන්නේ හේතුව විදිහට මොකක්ද කියන්නේ? මහත්තයෝ එක විනාඩියක් ඉවසපු නැති එක. එක විනාඩියක් ඉවසුවා නම් මොකද වෙන්නේ? පිහියෙන් අනිත් වෙඩි තියයි බෙල්ල කපයි නැහැ. අම්මේ තාත්තේ පුරුදු වෙන්න මේකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. බුදුරු කොහොමද පැහැදිලි කරන්නේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. එහෙම නෙමෙයි. ඔක අපි දන්නවනේ. මොකක්ද අපි කියලා මේ ලෝකෙ වෙන්නේ? මේක හැම එකක්ම වෙනස් වෙනවා. නැත්ද? මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ? දරුවෝ වෙනස් වෙනවා. කියනවා නේද? බැඳ ගමන් පවුල් දෙදරනවා කියලා. එක මේකේ හැටි. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා නම් අපි නඩත්තු කරන අපේ ළඟම තියෙන වස්තුව මොකක්ද? අපේ ඇඟ, අපේ ශරීරය නේ. මේ කෙස් ටික වෙනස් වෙන්නේ නැද්ද? මම මේ කියන්නේ බාහිරයේ පැත්තකින් තියලා අපිට ඕන විදිහට ඕක තියාගන්න පුළුවන්. කවුද අර ඇමරිකාවේ පොප් ගායකයා අවුරුදු 100කට විතර වැඩියෙන් ඉන්න හිටියේ? මයිකල් ජැක්සන්. මොනවාද ජැක්සන්ට තිබ්බ අඩුපාඩු? අපිට දැන් මොකක් හරි වුණොත් හික්කඩුවට උපරිම යන්න තියෙනවා. අය මොකද නව ලෝකෙට යන්නේ? ඔය තියෙන එක දාගෙන යනවා. මයිකල් ජැක්සන් මොනවාද නොතිබ්බේ? ඇගේ හැම කොටසක්ම ගබඩා කරලා තිබ්බනේ. දක්ෂ පක්ෂකම් තියෙන වෛද්‍යවරු 24 පැය සූදානම්ෙන් හිටියා. මරුනේ නැත්. අපි ගැන කවර කතාවද? කොරෝනා තිබ්බනේ නේ. මහරජා මරුනේ නැත්. මොකද සල්ලි නැතු. මංගල සමරවීර මහත්තයා දඩබ්බර සල්ලිකාරයෝ මරුනේ නැත්. ගම්වල අපිට තිබ්බේ දෙතුන් පාර හොදපු මාස්ක් එක විතරයි.